Hello guys, welcome to Composer YouTube channel. ඔව් දන්නවා ඊට එකක් ගැන බලක් ඔය තමයි ඉතින් කරන්න දෙන්නේ පරණ බයිලාවම තමයි අදත් ගහන් තියෙන්නේ. මෙතන කල් වීඩියෝ එකක් ගෙන ආපු නැති එක සමා එන්න ඉදිරියට මම ඉපන්ට වීඩියෝ ගැන බලාපොරොත්තු වෙනවා. අද දැන් බලන්න මම හැමදාම එකම බයිලාවනේ කියන්නේ හැමදාම කිව්වට මාසක පෙරක් වගේ ඊටද. හරි දන්නවා මට වෙලාවක් හම්බෙච්ච එකම තමයි වීඩියෝ දාන්නේ. හදිස්සියෙන් උඹලගේ හරි. කොපිරයිට් ප්‍රශ්න නැත්තම් මම ඊට වඩා ඉපන්ට වීඩියෝ දානවා සිලාවට. ඒවගේ මගේ පෝස්ස එක වැඩත් තියෙනවාන හරි වැඩි කතනක විඩියට මොකදකොත් තුමලයි කුණුවර් පාගන් තවැඩි කතකොත් තුමලක හොඳ දස කුණුවර්පයක් කාගන්න නොකර බන්දන්න ඕන කලින් පිසෝට්ේ මතකයින් අද මාශල් එක් සලකුන් දෙක මයකාරෙක් වෙන ලාන්ස් කියන ඩයිල්ල ගල්ල එපුණ ඒලා මාශල් ලාන්ස පලාතක මාශල්ගේ හොඳම යාලු කිරෙට ලාස් පා කරගත්ත අත කතාව එතනිද අද වැඩි එනම් වැඩි කතන්න වීඩියකට මගට පැන සප්කක් කනත සප්කක් කන විඩිය වනල් ලයිකුදන්න එනය වීඩියකට මේ පිසෝඩ් පටන්ගත්ය අපිට මැ ඉස්ටන් නැකඩමී තියෙන නිවාස තුන පඳුන්නලා දේර තියෙනවා මේ එකක නිවාසෝට සමල් ලක්ෂණ තියන ශික්ෂෝ තම බඳව දීලා තිීම පලින එක ඇඩල නිල්බීතකම විධාන ලබාදීම කැමති කට්ය ඒව තියෙන කට්ටේ තම මේකින්න දෙවනී එකේදේ දෙවනී කෝල්ක ප්‍රඥාවද කැමැත්ත තියෙන කට්ටේ තම මේකට පොඳව ගන්න ඒ වගේම අන්තිම නිවාසය තම ලෑන් මේ නිවාසෙත් හෝදග කියාවස අභිලාශය තියෙන කට්ටිය මේ නිවාස තුන ගැන කතාකරුන් මුන්ටුන් මේ නිවාස තුන්නිගන් නයමකුඩි වගේ තම දැක්ක තැන මනාගන්න ඊළඟ සියන එක අපිට පෙන්න්නනවා නේවාසිකාකාර කාම්බලංක තුන්සේ දෙක ඉන්න මාශල්ල ෆිංක්වයි මේලා මේ දෙන්න මාශල්ගේ අම්පුන කාසි භාගි ගැන කතා කර තම ඉන්න මාචල් මේ වෙනගෙන අතන හරිම සාමකාමී දවසක් කියලා පිකු කියන ඔහු ඒම තමා කියලා නෑ තයිකද ඇත්තිනවා අපට පැවරුමත් තියනව නේද කියලා පින් කේවෙලා කියන මාශල් මේ වෙලාගෙන ඇත්තන පින්කිත කෝමන මට ඒකාමතකුණේ වෙන්න බෑ ඉවරයි අපි කියලා ආයත් පින් කියන අවෂද ගැන මේ පැවරුම කරේ නැත්තන් අපි සටහන් උන්ද සටහන් කරන අපි එලියට දාර කියලම පින් කියනවා මාචල් මේ වෙලාවේ පින්ට කතා කල කිම්පක් එක දෙන්න කියලා පින් පයින දැන් කඩ ජෝකන්න වෙලාවත්තම ඉපට මේක කරන්න කොමති කියලා හිතවන් කියලා ඊට පස දෙන්න මෙතන නිකම් පිස්ස බල දෙන්නවගේ කෑකගයි ඒ වෙලා මෙතන්ට මුගොල තාම මේ පැවුල්ම කරේ නැති කියලාගෙන මෙතට ලාංක්සෙනවා ලාස් මේ වෙලාවේ මුන්ට මේක නොකරපයකට ගොන්දට මේ ඇද කියලා උගැන පොඩි පම්පෝලිකොට් ගෑනු මේලාවේ ලාන්සකට යන මාශයම ලාස්ගේ මාලය අරගෙන ඒක ඇල්ලා ලාස්ක මුට දික්කරම ගමන්ගේ ඒක දිස්නට මන්ද ලාන්ස් පිටි පසර ගිල්ල වැටෙන ඊළඟ තියනක අපිට පෙන්න්න මාසල පිංකුයි ලාන්සු මේ තුන්දෙන පුස්සිර ගිල්ලඉන්න මේ වෙලා ලාන්ස් කියන අපිට මේක තියනව පාච්චිගන්න පුුවන් කියලා මේලා ලාස් කෑගාන අලගෙදියක්වන මැන්ඩල් ගෝලගේලෙක් අලගෙඩියක් කරන් කියනවා මේක මේ කෑගල්ල නතුන මේක අවෂදයක් විදි අපිට පාච්චිගන්න පුළුවන් කිය ඒලා ලාස් ම මේක උගුලොන්ට කරන විදිිය පෙන්න්නම් කිය සේවායින්තෝ කියන මැජික්ක පාච්චි කත මේක කෑගල නවත්තර ඊළඟට ෆින්ක් මේක කෑනගිය ෆින්ක් දෙතුන් වත මන්තරයකිවත් හරිගන්නේ මේලා මාශල් බක පන්ඩිට කතාවක් පින්ට කියලා මාශල් මන්තරය කියපු ගම ඒ අලගෙඩේ කෑගෙල්ල වැඩියන මොන මැති පුළුවන් එකක් එක දැක ෆින්කෙත් කට ඇරෙන ෆිංක් ළඟටපු ලාස් කියනවා මන්තරේ අවශ්‍ය දෙරවිතක් කවදාන යොමුක අරි කේන්ද්‍රයට කරලකන්න කියලා මන්තර කියන්න නිදිය පින්ට පැදිලිගද ස් කියපවිදියට පින් කරට පින්ට එක කරගන්න පුළුවන්ගෙන ඇබැයි අපේ මාශල මන්තරය කියලා එල් පොඩි අලේ දෙන්න පතාරු රාක්ෂය කලා ඉන්න මේ වෙලා මේක දැක පින් කට ඇතකට මොන මකුලත්ද මෙවුණේ කියලගෙන එලා පැලේ මාශයට පහර දෙදදි මාශර උඩ්ඩ පැනල පැලට කනේ පරත්දිල පැලෙක්කි කටවාහන ඔන්නෝක තම කවුලට කියවන්නවට කෑනතිී ඊළඟ සීන අපිට වෙන්නන ලාන්ස උයන්නට කිට්ට ගදාගෙන මේගොල්ලොන්ට කියන මේක කෑගේල නැවතරම නියම අවෂට පැලයක් ඉතරයි කියලා මේක මේ අලේ හොඳට කපලා ඕ වැඩ කිට දාලා ලස්සන බෙහෙතක් හදනවා මේක දැක පින්ගේ කටඇල්ල හිතනවා මේකනල් ලේදි වැඩත්තමේ කියලා මෙතන මිට මාශගෙන මට එක තේරුණා කියලා ලාන්ස් කරපු විදිට මැහැම වැඩීම ගනවා ඇබැයි හැදෙන්නේ අවෂද බෙහෙතත් එමේ කියෙන් පස්සක සියාට ඒක දැකම් ෆින්ක එකට ආපෝ ඇරනවා මේලා වෙලාස් මාශටගෙන ඔයට තේරුම් ගන්න බැල වටය කරගෙන නතික ඉළඟට ආපෝ ෆින්ක් දෙමයි ලාන්ස් මාශල්ට කරන්න ඕන එක අඩිය එකෙන් එක කියලා දෙනවා මේක කපන්න මේ කනක හැබැයි ලාන්ස් බලන් ඉදි අන්තිමේට හැදෙන්නේ කලින් පස්ස එක මේක දැක ලාන්ස්ක කටත් ඇ ලාන්ස් කියන මම මේ ලාන්සිතන මම්මූගේ හැම පියවලම බලන් හිටිය හැම දෙයම්වාගෙන කෝමද මේක වුණේ කෝමද මේක වුණේ කියලා ලාස් කෑකරනවා ලැවෙලාස් මාචක මූන්ටම ගේනවා තන්ඩෝඩ යන්න ඔයගේ වෙන කිසිම් ප්‍රෝජනයක් නෑන කිය
වකුණ මුට කෙනෙක් කැතයිලි මාශලුත් එක පිළිගන්න මේ ලාසිතු මූ ගැන මෙච්ච විශ්වාසින් ඉන්න ඇයි කියලා ලාස් කියන මංවට අනතුරක් ගැන කියල දෙන්න ආව මං කවදවත්වට පරතින්න මොකද මට මැජික් කාරංචයට බැඳෙන්න්න ආශලාන ඒ මොකද කියලා ලාස් කියන එකකට වැඩන්නේ සත් ඒ වගේ ලාස් කියන එදා සටටවා මව දුරල කළේ නැතින්ද ඔයාගේ කාසේ කාටවත් ගනමං ඉට තියන්න කියලා ගැම්මෙන් කියනවා ආශලුත් කියන ඔය අවවාද කරන්න ඔන්න ඒක කර වෙන්න මාත් තිර තියන්නෑ කියලා කියන ලාසියන හරිගෙන ප්‍යාපම මේක පටන්ග මේ පරත් හරියටකට පංචල මාශගෙන හාගේ ඊළඟට අපිට වෝල්බාගේ ඔෆිස් එක පෙන්න්න වෝල්බාගතන නේවාසිකාරයට අරුත් ළමයිනුත් වෙනවා මට තාම විශ්වාසයන්නේ එයා හොඳින්ද කියලා මේ අප ගැන්ති කියනක ඔකොල දන්නවන ඊළඟට අපිට පෙන්න්නනවා හෝල් එක අවිදගෙන කොල්ල තුන්දෙනෙක් තුන්දෙන වල්පත් ඩොඩ එද්දී රතු කොන්ඩ ඇතින ඩයිල් එක මුන්ගේන්ගේ හැප්පෙනවා මෙතන ඉන්න තුන් දෙෙන උත් එක ගේමිල්ලන් යන්දී ඒ රතු කොන්ඩ කාරය මුන්ගේ පැත්තට හැල්ල ඔරෝ නොයිත ඊළඟට අපිට පෙන්න්න රත කොන්ඩ තියෙන ඩයිල්ලකින් තුන් දෙෙන හොඳටම කාලා ඌ කියන ඔයි 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 තම සාය නලුවන්ට මට මට මෙතන නියෝග දෙන්න අයිතියන් නෑ මෝඩයෝ පේන විටිරන ඩයිල්ල ගෙච්ච හොඳ එකක්ගෙතම අපිට පෙන්නු ලෑන් අවස්සගේ ඇතු අවස්ස එක මේගේ මෙත නායකවගින් එක් කෙන කියනවා දේවාදින් තම මේ ලෝක නිර්මාණයකන් එකොල් තම නීති නිර්මාණයකන් එකොල්ටම අයිති ඇත්සල්ලකින් කෝමන කාසිතික උතුර ගන්න ඕනි කියලා මෙතන එයාගේ අතේ තිබ කාසි වගේ බිමත්තාන මේලා මෙතන තුවේ වෙස්මුණත් දාගට ඩයිල්ල කියනවා ඒමයි උතුමාන්නේ කිය ඟට අපිට වෙනවා අපේ සෙට් එක ලෑස් මාශල පින්කොයි ලාසු මේලා මාශල්ලාල පෝෂණ එක හතන්න කිල්ලා පෝෂණ වෙනට කීම් පස්තෝක ඇත්තම හතල තියන්න හතලා ඒවටිකට මුම් කකා තමයි ඉන්න ඊළඟ සීන්න එක අපිට පෙන්න්නවා මාශල් පින්ක් ලාස් වගේම ඇම ශිෂ්ටයෙන්ම කැලයක් කිස්සටලා ඉන්න ඒලාවේ පින්කාන මොකක්ද දන්න මෙත වෙන්නේ කිය මාශල් කියන එක්ක කඳුරු පඳින්න තන්න මෙත තියන්නේ වේල්ලා ලාස් කියන විස්තුයි මේක මැස්කෝල ඇතු කඳුරු ගන්ත අපත නැති මේක ඒලා මමයි බලවෙනිය මමයි බලනය කියලා රත කොන්ඩ කාරයල්ලා මම තම ඩොට් බැරට් කිය මම තම කතා ප්‍රධාන් චෛති කියගෙන වෙනවා උට චුව සිරාවට චකමක ලීන මටකන්ත ඒලාවේ ඩොට් මාශල්ල දිය බල තොපිල මනාද මන්දිය බානික මාශල්ලා ටිරි මුකුන් නෑ කියද්දේ ලාස් කෙන ආමූ පලවෙනි වසේ මේලා ඩොට් කියන උඹනේ දර හැමෝම කතා වෙන හතුෝලුව මටනං ඔයි නිකම්ම නිකම් මිනිෙක්කිත් එකෙක් විතරයි කියල ගැති මාශයක ආනෝ මොකාද මේ මිනිිය එලා ඩොට් කියනවා ඔය කොයවත් යනෙක් කිය නමිනුත්තේම ඇත්තරමත් එහෙමයි කියලා මුටන සිලාටම් සකපනල්තමති මනෝ ඉදවල කම්පනි කියන හොඳ නැත්ත ඒලා මෙතට ලෙමන් එනවා මාශල් කියගාකර මේලාවේ ලෙමන් මාතර්ගන්ගේ දැවිඩි ඇතින්න එක දැකපු ඩොට් කාරය කොරන කට පන්දාගන්න කියල පන්දාන්න නොන්නගේ මුන්ට වගේ දෙනවා ඒලා ඩොට් කාරය ඒ කිය මාසට කතාක මාසක මුට කෙළගන්න එක කතයොද මේලා ඩොට් කාර මල වැලගෙන මන්තව මරන මට කෙල්ලොන් අවධානය දිනුග පේන්න දිනාගන්නුග පේන්න බැකිය අයි මුට කෙල්ලක දෙටෙන්නේ කියලම අනිකුට ඇත ගැනක වැරදින බදන්නට මේ ලෝක කොල්ලොයි කෙල්ලොයි සමාන ඉන්න ඉන්න හැම කොල්ලෙත්තම එක කෙල්ල කලින්න ඇයි මොක මට ආදරය ගන්න කෙල්ලෙන්න ඇත්තේ සිරාට මුටරන් චක පැනල තිය එල්ලාවේ ඩොට් කියන ඇයි නැති උත්තේ අනිම සැරල තමුසල වගේ උන්මේ සිස්ටම් එක නාත කරලා දානෝ කිය හරි තැන් පැදිලි උට ඇතරම් රැකලන්න තමති ඒලා ඩොට් කාදය කියන මම වැජෙක්කාරයන් සේට බැන්ද කොල් සෙක්සේ ගොල්ලංව ජීවිත බේද ගන්නවා කියලා ඇබයි එකෙක්කට මූගිවට අවධානය දෙන්නේන සිරාට මුට දැකම තම එකපට ඔගොල ඔක්කොමල කටවාගෙන කියලා මේ ගොලොන්ගේ ගුරුවල මෙතැන්ටේනවා එලා මේ ගුරුවල කියනවා අද බාහිර පක්ෂණය සඳ ලෑන්ස්ත ඇටල නිවාස දෙක වෙනවා ඔගොලන්ගේ හැකියම ඔගොලන්ට රිදිකාශයකයි රත්තරන් කාශයකයි ලැබෙනවා කියලා කියන එල්ලවේ මේ ගුරුවරයාගේ මැජිබ්බල උඩ අවකාශයේ රූපය මල්පත කියනවා අදෝගොලන්ගේ කාරය තම ගුණුස් විනාශ කරන එක ඔගොල්ල ඒගොලොන් ගොල්ුව තැන්පත් කර තියන ගලවගන්න පනන්තර ඉන්න ගොඩක් ගුණුස්සු ලෝකට කාශයල් ලබා දෙන තවඉන්නවා ප්‍රමාණවත්තන් ශක්තිමත්කට ඒගොල් විදිකාශය අතරම් වටිනවා එයාලා පහසුවෙන් හඳුනගන්න පුළුවන් ඒගොලොන්ගේ නල්ලේ තියෙන ගල හතරස් කාසයන්න ඒගොල රදිකාශය තරම වටිනවා තමන මායකාර එක ගන්න කොහෙන්ම අවස්ථාවන්නේ කියලා මේ ගුරුවර පැදිලික දෙන ගොලය කියනවා ජයග්‍යානය තම ගොළොන් ස්තන් ශිෂ්‍ය බට පත් කරන්න කිය ඔගොලොම ජීවිත බේරගන්න කරන්න ඔොන්දේ ඔගොල ගන්න දැන් පිළියලකට පිටත් එන්න කියලා මේ ගුරුවර කිය එලා ළමටික පිටත්තෙදි ඩොට් කාරය මාශට කියෙන ඒක පටන් ගත්තා මට පරදින්න වින්න කියලා ගැම්මෙන් කියල මෙතිරින් මේලා වෙන ලාස් මාශට ගෙන මන්නන් කැමති රිදිකාසි ගන්න ලාස් මාශර ගෙන
මාත් මගේ උපරිමයෙන්ම ගන්නවා කියලා. මාෂල්ගේ පිටිපස්සෙන් එන රිදී පාට කොණ්ඩයක් තියෙන එකේ කියනවා තමස හිතන් ඉන්නේ තමස මේ වැඩ කියලා නේ. මට ඒක තේරුණා. උඹ හරිම විශේෂයි. ඔය වැරදිට හිතන් ඉන්නේ ඔය අනිත් අය වගේ. ඉතියාටින් බලන්නේ අනිත් අය දිහා පහත් ඉරියන් නේද කියලා මම කැත ටෝක් කියන් මාෂල්ට දෙන්න. පිටත් මේ එයාගේ මැජික් බයෙන් මාෂල්ට පහරක් දෙනවා. එලා ගුරුවරයා මේගොල්ලෝ දිහා බලාගෙන ඔයලා වතන මොකද්ද කරන්නේ කියලා. අර රිදී කොණ්ඩේ තියෙන එක කියනවා. සමාවෙන්න සර් අපි මෙතන අශ්ව පැද්ද කියලා කියනවා. අද පළවෙනි වසර කියලා කියද්දි මාෂල් මූදියා නිකන් කන්න වගේ බලන් ඉන්නවා. මේලාවේ ඒ ඩයල් ඒ රිදී කොණ්ඩේ තියෙන එක කියනවා. ඔන්න ඕක තමයි පෙනුම. ඌට වඩා දුක්පත පෙනුම පොඩ්ඩක් හදාගන්න වෙයි කියලා කියනවා. එහෙනම් අපි බලාපොරොත්තු වෙමු කියලා මේ රිදී කොණ්ඩේ කාර්යය මෙතනින් පිටත් වෙලා යනවා. ඒලා මේ මුට ගහන්න යන මාෂල් ලාස් නවත්තලා කියනවා. මාෂල් මුට ගහන්න එපා. ඌ අපිට වඩා අවුරුද්දක් වැඩිමල් කියලා. ගේම ඌ ජඩේක් විදිහට ප්‍රසිද්ධයි. ඊට අකමැති ගුරුවරු සෙට් එක කරවෙයි. ළමයි ටික කරවු පහර දීලා තියෙනවා. ඒකත් එක ෂේනිය පිටිපස්සට යනකම්. ඒත් එයාලා මෙයා හොඳ මායාකාරයක් විදිහට දකිනින්ද මෙයාව තමයි එලවලා දාලා නැහැ. ඒ වගේ දේවල් තමයි ලෑන් හවුස් එකකින් නිතර සිද්ධ වෙන්නේ කියලා ලාන්ස් කියනවා. මුන් එක්ක පැටලෙන්න යන්නත් ඒ වගේ කියලා ලාන්ස් කියනවා. මේලා මාෂල් කියනවා මට ඒක තේරෙනවා කියලා. ඌ මගේ ක්ලීන් පප්ස් එක පොඩි ගෑ කියලා මාෂල් කියනවා. ඒකයි මුගේ මූණේ ඒ මූණේ කියලා ලාන්ස් හිතනවා. මේ ඊට පස්සේ මේගොල්ලෝ කැලේට පිටට යනවා. කැලේ ඇතුලෙන් යන ගමන් ලාන්ස් කියනවා මන අන්තුණක් වගේ දැනෙනවා. ඒකින්ද අපි එකට වැඩ කරන්න ඕනේ. මටත් වගේ උදව් ඕනේ වෙයි කියලා කියද්දිම අපේ මාෂල් කොහේ ගිහින්ද දන්නේ නෑ කියලා ඊළඟට වෙන්නෝ කැලේ එක වෙන තැනක මොකෙද්ද වගේ ඉඳගෙන මාෂල් කියනවා අපි වෙන් වුණා දැන් මං තනියම කියලා. මේලාවේ මෙතෙන් යන ඩොට් කියනවා ඔයි ලොන්ත ගෝනුසා උඹලා ඔය වලේ ගෙඩියට දාපන්. ඔය හතෝලුව වුණොත් කියද්දිම මාෂල් එහා පැත්තේ. මාෂල්ව දැක්ක ගමන් ඩොට් කාර්යය මාසෝන දැක්ක වගේ කෑ ගද්දි කට වාපිය කියලා කනේ පාරම් මාෂල් ඩොට්ට දෙනවා. අන් දැන් තමුසින්ද මගේ කැලේ ගොඩක් නාස්ති කරා කියලා මාෂල් වෙලායි කියනවා. මූ මොනා කියනවද කියලා වෙලාවකට මට තේරෙන්නේ නැහැ අප්පා. දැන් අපේ පන්ති ගැන අමතක මං දැන් තමුසෙට කියලා ඩොට් කියද්දිම මේ දෙන්නට කෙල්ලෙක් කෑ ගන්න සද්දයක් කෑනවා. ඊගාවට පෙන්නනෝ කොල්ලෙකෝ කියලා. කොල්ල මූ කෙල්ලට බැන ඉන්න තමුසේ නිසා ඔක්කොම උනේ කියලා කෙල්ලට පහර දෙන්න යද්දි කෙල්ල කියන කම්ගල් මට දව ගනිය. මේ ලාබේ ඩොට් එක පාට X Pro කියලා කියපු ගමම්ම කොල්ලා හිටපු තැන ලොකු පිපිලිමක් කළා කොල්ලා චකබ්ලාස්. ඩොට් ඒ වෙලාවෙම මොකෙද වගේ කියනවා කෙල්ලන්ට චන්ටිකම් පන තෝ කොල්ලිද්ද කියලා. ඒලා අර කෙල්ල ඩොට් ගාවට ඇවිල්ලා මම බේරගත්ත ස්තුතියි කියන්ටි ඩොට් ඉතෝ මේකේ මාන ලස්සනයි. ඔව් සංසුන් යද්ද සංසුන් ය. මං කලබල නොවි වැඩ කරන්න ඕනේ කියලා කියනවා. එලා හිතනවා. හිතලා හොඳ ඔස්මක් කරන ඒව මොකද්ද කියලා කියද්දි වල කෙල්ල මුගේ අතින් අල්ලලා මුගේ මුණ නිකන් ඇඹුල් වෙලා යනවා. කෙල්ල මුගේ අත ගොඩ චක්ටි මච්චේ මට ඒක කරන්න බෑ කියලා මුගේ ඔළුවටම ගහ ගන්න. ඊළඟට මුට දැක බලන්නදී. ඊට පස්සේ අපිට වෙනවා කැලේ ලොකු සද්දයක් වෙනවා. බලද්දී රිදී කොන් රිදී බඩයිල් එක ගෝනුස් එක්ක ඉපදයක් කරලා අර ත්‍රිකෝණ වගේ කෑ උඩ තිබ්බ ගල කෑල්ල අරගෙන හරි දැන් ඇති කියලා කියන ඌ එක පාට. අපිට වෙනවා මාෂල්ලා ඉන්න තැන. මේලා කෙල්ල ඩොට් ගියා කකුලේ එයාගේ දනිස්ස ගෑවිත් මම ඩොට් කරේ ඉතින් ජෝඩ් ඔක්කුණා මේ ඉන්න ඕනේ. මේලාට සංසුන් වෙලා ඉන්න ඕනේ. මේලා සංසුන් වෙලා ඉන්න ඕනේ කියලා එකපාරට මුගේ මූණේ අත දිහාගත්ත. කූලියන් කියද්දි කෙල්ල බලන මුට මොන ලෙඩක් වෙලාද කියලා. ආවම මූ අර කෙල්ලත් එක්ක කතා කරලා අර කෙල්ල මුගේ මුහුන් ගත්තේ තිබ්බ ගමන් මූණියක් දිව්‍ය ලෝකෙ ගියා වගේ මුට දෙන්නේ. එකපාරට මේ ඩොට් කාර පිස්සෙක් වගේ බිම ඔළුවේ ගහ ගන්න පටන් ගන්නවා. ඒලා අර කෙල්ල කැත හිනාවක් දැන මගේ මැජික් එකේ ඕනි කෙනෙකු පොඩ්ඩක් ආකර්ශණය කරගන්නකෝ. ඌ දැන් මට දැන් හොඳට මතකලා කියලා හිතෙනවා. මම හිතුවා මේව දෙයක් ඉන්න ඇති කියලා. ඊගාවට අර හතෝලුව කියලා මාෂල් ගාවට ගිහිල්ලා මාෂල්ලන් මුරුම් ගත්තේ තියන්නේ නැතුවට මේ මැජික් එක මාෂල්ට හරියන්නේ නැහැ. ඔයාලා දන්නවනේ මාෂල් ගියත් ලෝකේ විනාශ වුණත් කමන්නේ ක්ලීන් පෆ් ගන්න තියෙනවා. හරි කමන්නේ මැජික් එකේ බලය පොඩ්ඩක් වැඩි කරමු කියලා මේකේ ආපහු මැජික් එකේ බලය වැඩි කරලා මාෂල්ට දැලිය දාගන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. ඒකට කමන්නේ අපේ වැඩි කරගන්න එකෙක් හරි වසඟ වෙලා කියලා මේක හිටෝ. මට මොකක්ද මේක මේ ඉන්නේ වනේවන්ත. මේ වෙලාවේ ඒකී තරඟ පෑන් පටන් ගන්නවා. ඒකී මේ වෙලාවේ මාෂල්ලාට කියනවා ඕගොල්ලෝ ඇත්තටම මා බේරගත්ත එක. මේ වෙලාවේ ඩොට් කාලා කියනවා ඔයාට අවස්ථාවක් දෙන්න ඔයා කියන්නේ අපිට ආන් ඉන්න පුළුවන් කියලා. ඒකී මේ වෙලාවේ කියනවා එක පිරිමිලාමෙන් මට තර්ජනය කරනවා කියලා. ඒ දෙවනි වසරේ සිල්වා කියලා කොල්ලෙක්. මේ අර කොට රිදී කොණ්ඩේ තියෙන ඩයල්. එයා මගේ මැජික් එකෙන් අයිති ප්‍රයෝජන ගන්න හදන්නේ. එයා මං එයාගෙන් බේරිලා මේ ඉන්නේ කියලා කියනවා. මං නරක දේවල් කරන්න කැමති නෑ. ඊට එයාට මට බල කරනවා කියලා කියනවා. මොනා කරන්නද කියලා මේකේ කිඹුල් කන්දේ එලන්න ගන්නවා. මේ වෙලාවේ ඩොට් කාරය කියන බය වෙන්න එපා. මං ඕක ගැන බලන්න. එතකොට අර කිල්ල කියනවා එපා ඔයාට යත් එක හැපෙන්න බෑ. බය වෙන්න එපා. මං උට අනිවාර්යෙන් තඩිපානවා කියලා ඩොට් ගැම්මෙන් කියනවා. එක පාට මාෂල්ලා හිටපු තැනින් නිකන් රෙදි කල් කන වගේ මතුවේද්දි මේ දෙකොල්ල දෙපැත්තට වෙනවා. මෙතනට එන සිල්ලකාරය කියන ඔය එකාට තඩිපාන්නේ
බානවගේ ඉලාවේ ඩොට් කියනවා උබ තමයි මිනිිය කියලා එලා සිල්ලකාර නිකන් අමුතු විදියට කියනවා ඔයේ තමයි නම් මෙතන ඉන්න භයාන එක වගේ උඹගේ ලොන්තෙක් කම්බුණුට උන්ට පාඩමක් පුගන්න නැතු මට යන්න බෑනි කියලා සිල්ලකාර නිකන් කැත විදියට කියනවා ඒක ඒවනම් උබේ මුණ කොයි වගේ තියේද කියලා මුනිකම් බොකෙද්ද වගේ කියන්න මේ සිල්වකාරයන මුගෙත් සයිකල්කෝයිද එක පාට්ට ඩොට් කියලා කියවපු ගමන් මෙතන සිල්වකාර හිටපු තැන පිපිරීමක් කියලා අඩි දෙකතුන පස්සට යන එලාවේ ඩොට්ගේ වටේම කිනි බූල වගේ තිබිලා ඩොට් එක පාට්ට කියලා කියපු ගමන් ඒ ගිනි බෝල ඔක්කොම සිල්වකාරය පැත්තට යන එලා ඒටික එතන පුපුල කියලා ඊට පස්සේ ඩොට් කාරය කියනවා තාම මේක ඉවරක් නෑ කියලා මූ එක පාට ලොකු ප්‍රහාරයක් අර සිල්ලකාර පැත්තට යවලා එතන ලොකු පිපිරීමක් කරනවා හරි ඉතින් අර සිල්ලකාර සයිකෝ තමයි ඒ තොච්චර ගානක වැරදි නැද්ද මේ දිහා මාචලු නියම් මොකෙද මාචලු කේම් පෆයක් එකක් ෆයිට් එක රස විඳිනවා ඊළඟට අපිට පෙන්නනවා ලාස් ඉන්න තැන මේ වෙලාවේ ලෙමොන් ඔය ෆින්කු ලාස් එක කකුලේ දෙවිටි ලාස් දඩාර යනයක් වෙනවා එලා ලාස් හිතනවා ආයෙත් මාව මේව දාලා යන්න එපා කියලා මේලා අපිට අප මාශල්ල ඉන්න තැන වෙන්න ඩොට් කාරය කියනොත් තෝ මට එච්ච ඇතිම කියලා ඇබැයි තුම ගියාට පස තම දකින්නේ එතන රිදීවලින් අරුව වටහිලා තියෙනවා කියලා ඒ ගල්වලින් රිදීද නැත මේ වෙනමක් කරි ගල් ජාති ඇත තිලාවේ ගල්ටි ගයින් කරගෙන එන්න සිල්ල කාර කියන උඹේ පණ්ඩිත මැජික්වට මගේ මේ බාධක කඩන්න බෑ කියලා එක පාට්ට ඩොට්ට පහර දෙනවා පැහැරින් ඇතුන ගල් කෑල්ලක් කියලා මාශයගේ කේම් පෆ් එකටත් ඉවැටෙනවා හරි අද සිල්ව කාරය වෙලයි සිල්ල කරගෙන ඕ ඒකෝතුම කලින් තිබ කයියි පොයියි මරණවගේ වනේ ඇයි මොක උත්සායවක්කත් ගන්න ඇත්තේ එලක් කැත්ත විදියට කියනකම අර ප්‍රහරේ තිබ ගල්කම්ටේ මෙතින් අතු දාගෙන එලා සිල්ල කර කියන දැක්කන අපේ දක්ෂකන් වල වෙනස කියලා පිස්සෙක් වගේ නම් අරි දැන්චුවර මුට ඇත්තරම සයිකු තම ඒක මෙතනි මේ පිසෝට් එක ඉවරෙනවා ඊළඟ එපිසෝඩ් එක ගුඩ් බයි ගයිස්